හරි. අපි මේ වීඩියෝ එක ඇතුලේ කතා කරනවා Hyperpos අපේ POS සිස්ටම් එකේ brief introduction එකක්. එතකොට මේක තමයි අපේ POS සිස්ටම් එකේ landing page එක. එතකොට අපිට මෙතන බලා ගන්න පුළුවන් අපේ POS සිස්ටම් එක ඇතුලේ තියෙන features මොනවද? අපිට මොනවද basically features ඔක්කොම ටික අපිට මෙතනින් බලන්න පුළුවන්. mainly branch management කරන්න පුළුවන්, stock transfers, stock adjustments, ඊට ළඟට barcode printing, අපිට category management කරන්න පුළුවන්, accounts and ledgers, cashiers handle කරන්න පුළුවන්. මේ වගේ ගොඩක් features අපි මේක ඇතුළේ introduce කරලා දීලා තියෙනවා. ඒ නිසා අපි මේකේ briefly introduction එකක් බලමු අපි මේ වීඩියෝ එකේදී. අපි application එකට ගිහිල්ලා බලමු. එතකොට mainly අපි Hyperpost system එකේ මුලින්ම අපිට shop එකකට register වෙන්න පුළුවන්. shop එකකට හරි අපි mainly shop එකක් කියලා කිව්වට මේක ඕනම category එකක business එකකට compatibility වෙන විදිහට තමයි මේක හදලා තියෙන්නේ. එතකොට ඒ නිසා අපි මුලින්ම මෙතනින් shop එකක් register කරගමු. ඒත් එක්ක මෙතන අපිට shop එක register කරද්දි බලා ගන්න පුළුවන් shop name එක, ඊට පස්සේ අපි use කරන currency එක, ඊට පස්සේ අපි business එකට මේක open කරන දවසේ opening balance එක කීයක් දානවද කියන එක. ඒ දේවල් අපිට මෙතනින් ඔක්කොම handle කරන්න පුළුවන්. ඊළඟට මෙතන email address එක. ඊට පස්සේ අපිට මෙතන අපේ password එක enter කරගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් අපේ registration එක complete වෙනවා. ඒත් එක්කම මේක admin side එකට approval එකක් යනවා. මේක කොහොමද register වෙලා තියෙන්නේ details ටික බලලා ඔක්කොම fulfill නම් අපි admin පැත්තෙන් මේ business එක approve කරනවා. approve කරාට පස්සේ අපිට log වෙන්න පුළුවන්. හරි. මම දැන් register කරපු shop එක approve කරගෙන තියෙන admin side එකෙන් අපි දැන් මෙතනින් log වෙමු. අපි අපේ email එක enter කරපු email එක පාවිච්චි කරලා හරි. මුලින්ම අපි අපේ සිස්ටම් එකට ඉස්සෙල්ලම log වුණාම මුලින්ම අපේ setting section එක load වෙනවා. එතකොට මේ setting section එකේදී කරන්න තියෙන්නේ අපේ basic settings ටික ඔක්කොම check කරලා අපි මෙතනින් apply කරගන්න ඕනේ. එතකොට මෙතන සාමාන්‍යයෙන් settings ගත්තාම අපේ මොකද්ද පාවිච්චි කරන LKR එක, ඊට පස්සේ අපි මොන හරි tax rate එකක් පාවිච්චි කරනවා නම් ඒ tax rate එක enter කරන්න ඕනේ. ඊට පස්සේ අපේ business එකේ logo එක මෙතෙන්ට එන්න ඕනේ. ඊට පස්සේ අපි අපේ රිසිප්ට් එක print කරද්දී ඒ රිසිප්ට් එකේ header එක, ඒ කියන්නේ රිසිප්ට් එකේ උඩින්ම වැටෙන්න ඕනේ මොකද්ද කියන එක. ඊට පස්සේ footer එක මොකද්ද වැටෙන්න ඕනේ කියන එක අපි මෙතනින් change කරගෙන අපි save changes කරගන්න ඕනේ. එතකොට මෙතනින් save කරන්න නැතුව අපිට ඉතුරු ටික continue කරන්න බෑ. එතකොට බැලුවොත් මේ menu item කිසිම එකක් access නැහැ. මොකද මේ basic setting එක මුලින් අපි save කරගන්න ඕනේ. එතකොට මේ විදිහට save කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට අපිට අපේ dashboard එකට access හම්බ වෙනවා. එතකොට අපිට බලා ගන්න පුළුවන් මෙතන basically dashboard එකේ mainly analytics ටිකක් අපි පෙන්නලා තියෙනවා. daily revenue මොනවද, කීයක් වෙලා තියෙනවද, transactions, ඊට පස්සේ average orders, ඊට පස්සේ මෙතන hourly sale එකක් අපි display කරලා තියෙනවා. ඊට පස්සේ business එද්දි top products මොනවද කියන එක. ඊට පස්සේ අපි මෙතන පෙන්ලා තියෙනවා අපේ stock levels, ඒ කියන්නේ low stocks යනවා නම් ඒ ටික මෙතන alert වෙනවා. ඒ ටික බලන්න පුළුවන්. එතකොට mainly මම දැන් මේකේ තියෙන features ටික කතා කරගෙන යන්නම්. එතකොට මේ විදිහට register වුණාම අපේ business එකේ owner කෙනෙක් තමයි මේ විදිහට register වෙන්නේ මුලින්ම register වුණාම. එතකොට අපිට cashiers like කියන්නේ cash handle කරන මෙතනින් අපිට create කරගන්න පුළුවන්. මෙන්න මෙතන user කියන section එකට ගියාම මෙතනින් අපිට පුළුවන් අලුතෙන් cashier කෙනෙක්ව add කරන්න. ඒ කියන්නේ අපේ register cash register එකට අදාළව. ඒතර මෙතන දැනට පෙන්වන්නේ අපේ owner කියන role එක විතරයි. එතකොට මෙතනින් add කරාට පස්සේ අපිට කැමති තරම් ප්‍රමාණයක් users ලා අපිට මෙතනින් පහළට add කරගෙන යන්න පුළුවන්. එතකොට ඒත් එක්කම අපිට බලන්න පුළුවන් දෙයක් මෙන්න මෙතන පේනවා main branch කියන එක තමයි දැනට select වෙලා තියෙන්නේ. එතකොට අපි මොකුත් branches create කරේ නැති නිසා තමයි මේක main branch කියලා තියෙන්නේ. ඒත් එක්කම අපි මෙතන නැවත setting section එකට ගියාම මෙතන පහළ බලා ගන්න පුළුවන් අපිට branches කියලා
සෙක්ෂන් එකක් මේ බ්‍රාන්චස් කියන එකට ගියාට පස්සේ අපිට මෙතනින් අපේ තියෙන බ්‍රාන්චස් ඇඩ් කරන්න පුළුවන්. මේ බ්‍රාන්චස් ඇඩ් කරලා අපිට බ්‍රාන්චස් මැනේජ් කරගන්න පුළුවන්. මේක බ්‍රීෆ්ලි ඉන්ට්‍රොඩක්ෂන් එකක් නිසා මම දැනට මේ ටික එක්ස්ප්ලේන් කරගෙන යන්නම්. ඩීප්ලි අපි ඩිමෝ එකකදී අපිට මේක බලා ගන්න පුළුවන්. එතකොට ඊට පස්සේ මේන්ලි අපේ පොස් ස්ක්‍රීන් එක තියෙනවා. ඊට පස්සේ අපිට කස්ටමර්ස්ලාව මැනේජ් කරන්න පුළුවන්. මෙතනින් ඒ කියන්නේ අපි ක්‍රෙඩිට් බැලන්සස් දෙනවා නම් ඒ දේවල් ඔක්කොම මෙතනින් මැනේජ් කරන්න පුළුවන්. ඊට පස්සේ අපේ ඉන්වෙන්ටරි එක මෙතනින් මැනේජ් කරගන්න පුළුවන්. අපේ තියෙන අයිටම්ස් මොනවද කියන එක. එතකොට අපි බ්‍රාන්ච් ෆැසිලිටි එක එනේබල් කරලා තියෙනවා නම් අපිට මෙතනින් බ්‍රාන්ච් අතරේ අපිට පුළුවන් ස්ටොක් ට්‍රාන්ස්ෆර්ස් කරගන්න. ඒ වගේම ඊළඟට තියෙන ෆැසිලිටි එක තමයි අපි මෙතන බාකෝඩ් ලේබල්ස් print කරගන්න ඔප්ෂන් එක දීලා තියෙනවා. ඒත් එක්කම මෙතන තියෙන අපේ රෙජිස්ටර්ස්, ඒ කියන්නේ කෑෂ් රෙජිස්ටර්ස් ඕපන් කරගන්න එක මැනේජ් කරගන්න එක තමයි අපි මෙතනින් කරන්නේ. එතකොට මෙතනදී අපි කෑෂ් රෙජිස්ටර්ස් ඕපන් කරාම බලා ගන්න පුළුවන් ඕපන් කරපු ටයිම් එක, ක්ලෝස් කරපු ටයිම් එක, වේරියන්ස් තිබ්බද, බැලන්ස් මොනවද ඒ ඔක්කොම. ඊළඟට අපි කරන හැම ට්‍රාන්සැක්ෂන් එකට අදාළවම ඉන්වොයිස් එකක් මෙතන ජෙනරේට් වෙනවා. සියලුම ඉන්වොයිසස් මෙතන බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන යන්නේ අපේ ලෙජර් රෙකෝඩ්ස් ටික. අපි ඕපනින් බැලන්ස් එක දැම්මා මෙතන amount එකක්. ඒ ඕපනින් බැලන්ස් එකේ ඉඳලා කොහොමද බිස්නස් එක ෆ්ලෝ වෙන්නේ කියන එක ස්ටෙප් බයි ස්ටෙප් මෙතන ලෙජර් රෙකෝඩ්ස් වෙනවා. ඒ ටික ඔක්කොම අපිට මෙතන බලන්න පුළුවන්. ඊළඟට අපේ තියෙනවා රිපෝට් සෙක්ෂන් එක. එතකොට මේන්ලි අපිට මේ ටික තමයි දැනට ඇඩ් කරලා තියෙන්නේ. එතකොට මෙතන ඩේලි ෆයිනෑන්ෂල්ස් අපිට බලා ගන්න පුළුවන්. ඒත් එක්කම ස්ටොක් ඉන්වෙන්ටරි රිපෝට් ගන්න පුළුවන්, බ්‍රාන්ච් සේල් රිපෝට් ගන්න පුළුවන්. බ්‍රාන්චස් තියෙනවා නම් සිංගල් බ්‍රාන්ච් නම් සිංගල් බ්‍රාන්ච් එක එනවා. අපි මේ ක්ලික් කරාම අපේ බ්‍රාන්චස් සිලෙක්ට් කරන්න පුළුවන්. ඒ විදිහට අපි ඔක්කොම හදලා තියෙනවා. ඊට පස්සේ මෙතන ප්‍රොඩක්ට් වයිස් රිපෝට් එක ගන්න පුළුවන්. ඒත් එක්කම අපි මේන්ලි පැහැදිලි කරන්න ඕන දේ තමයි අපිට මොන හරි, ඒ කියන්නේ කස්ටමර්ගේ පැත්තෙන් මොන හරි අලුත් රිපෝට් ටයිප් එකක් රික්වෙස්ට් කරොත් අපි අනිවාර්යෙන් ඒ රික්වෙස්ට් ටයිප් එකත් රිපෝට් ටයිප් එකත් අපි මෙතෙන්ට ඉන්ක්ලූඩ් කරලා දෙනවා. ඊට පස්සේ අපිට තියෙනවා අපේ accounts type ටික. එතකොට සාමාන්‍යයෙන් අපි දන්නවා accounts chart of account පැත්තෙන් අපි හිතුවොත් අපේ කොහොමද සල්ලි අපි මේකට දානේව හැන්ඩල් වෙන්නේ කියන ටික ඔක්කොම අපිට different account types තියෙනවා. එතකොට ඒකෙන් මේ account types වලින් තමයි අපේ ඔක්කොම sales manage කරන්නේ. අපි user එක මුලින්ම කතා කරා. ඊට පස්සේ මෙතන බැලුවොත් මේ තියෙන අපේ category management section එක. එතකොට මෙතනින් වෙන දේ තමයි අපේ business එකට අපේ product එකක් add කරද්දී අපේ විවිධ category තියෙනවානේ. එතකොට මේ categories මෙතනින් අපිට create කරගන්න පුළුවන්. මේ category management වෙන එක තමයි මෙතනින් සිද්ධ වෙන්නේ mainlyම. ඊට පස්සේ මේක තමයි අපේ setting section එක. ඉතින් ඒත් එක්කම අනිත් දේ කියන්න ඕනේ මෙතන POS system එක ගත්තාම, ඒ කියන්නේ POS screen එක ගත්තාම මේක අපිට offline online දෙකෙන්ම වැඩ කරන්න පුළුවන්. මොන හරි හේතුවක් මත ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ඩිස්කනෙක්ට් වුණොත් කිසි ප්‍රශ්නයක් නැහැ. බිස්නස් එක normally අපිට කරගෙන යන්න පුළුවන්. නැවත ඉන්ටර්නෙට් රීස්ටෝර් වෙන වෙලාවකදී අර කරපු සේල්ස් ඔක්කොම ආයි බෑක් එන්ඩ් එකට සින්ක් වෙලා DB එකේ සේව් වෙනවා. ඒ නිසා අපි ඒ ෆැසිලිටි එකත් මේකේ arrange කරලා දීලා තියෙනවා. මේ ටික තමයි මට briefly මේකේ කතා කරගන්න තියෙන්නේ.